අද අපි යන්නේ සමාධි බුදු පිළිමය බලන්න. සමාධි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර නන්දන උයනේ තමයි පිහිටලා තියෙන්නේ. මෙම පිළිම වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධ්‍යාන මුද්‍රාව වැඩ සිටින භාවනා කරන අයුරු පෙන්වන අපූරු බුදු පිළිමයක්. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිනියා කුතාගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටිනසේ උකුල මත දැත්තව බුදුන් වහන්සේ වැඩ සිටින ආකාරයක් තමයි දැర్శණය වෙන්නේ. ඒ වගේම මෙම අනුරාධපුර සමාධි පිළිමේ වහන්සේගේ උස ගත්තට පස්සේ උස අඩි 7යි අඟල් 3ක් වගේ තමයි උසක් දකින්න පුළුවන්. ඒ වගේම මේක තනි ග්‍රැනයිට්, ඒ කියන්නේ හුණුගල් පාසානෙන් තමයි නිමවලා තියෙන්නේ. සමාධි බුදු පිළිම වහන්සේ 4 වන සහ 5 වන සියවසවල අබේගිරි සමයට අයත් කියලා තමයි සැලකෙන්නේ. හැබැයි මේක නිර්මාණය කරේ කිනම් රජ කෙනෙකුගේ කාලයේද කියලා නිශ්චිතවම තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ. නමුත් මේ පිළිමය කල උතුරු දකුණු නැගෙනහිර හා බටහිර යන සිව් දිසාවන්ට මුහුණලා පිහිට වූ එකිනෙකාට සමාන පිළිම වහන්සේලා 4 නමක් තිබුණයි කියලා කට්ටිය පිළිගන්නවා. ඒක විද්වත් මතයක්. හැබැයි දැනට තියෙන මේ පිළිමය මේ ස්ථානයට ගෙනාවේ 1888 දී හමු වුණා කියලා තමයි, මේ ස්ථානයේම හමු වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි හමු වෙද්දිනුත් පිළිමේ නාසයට හානි සිදු වෙලා තිබිලා තියෙන්නේ. කොහොම හරි පිළිමේ ඔයගොල්ලෝ දකින ආවරණයක් තියෙනවනේ. ඒ ආවරණය හදලා තියෙන්නේ උඩු වියන 1950-60 කාල සීමාවේදී කියලා තමයි සඳහන් වෙන්නේ. පුරාවිද්‍යාඥ ආනන්ද කුමාරස්වාමී මහතා කියන්නේ නම් සමාධි බුද්ධ පිළිමය නිසැකවම ශ්‍රී ලංකාවේ මූර්ති ශිල්පී නිර්මාණය කරපු අද්විතීයම නිර්මාණයක් බවයි. අනුරාධපුරේ ඉන්න වෙලාවක ඔයගොල්ලෝ තියන්න සමාධි බුදු ප්‍රතිමාව බලන්න.